අපි අද විශේෂ ගමනක් ඇවිල්ලා ඉන්නවා EAM ස්ටුඩියෝ අපේ මිෂන් එකේ. ඇත්තටම මේක නොහිතු විදිහට අපිට ලැබිච්ච අවස්ථාවක්. ඇත්තටම මේ ආර්ට් එක්සිබිෂන් එක සංවිධානය කරලා තියෙන්නේ ෆෙයාවේ කොළඹ කියන මේ හොටෙල් එකේ. ඉතින් අපි EAM ස්ටුඩියෝ එක හරහා අද දවසේ ඔබත් එක්ක ගේන්න යන්නේ අපේ මේ විශේෂ කලා දැක්ම. ඒ වගේම අපේ විශේෂ මේ දියණිය තාලියා ඇය බැප්ටිස් සභාවට අයිති වීරසිංහ දේවගැතිතුමාගේ දියණියක් හැටියට අද මේ එක්සිබිෂන් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි ඇයගේත් නිර්මාණ බලන්නට යනවා. ගුරුතුමාගෙන් අහලා බලමු මොකද්ද මේ සිදුවීම කියලා. අයිබෝවන්, මම චානක ප්‍රසන්න. අපේ මේ අද පැවැත්වෙන්නේ ෆෙයාවේ කොළඹ හොටෙල් එකෙන් පවත්වන ආර්ට් ඇන්ඩ් ජස් චිත්‍ර ෆෙස්ටිවල් එක තමයි මේ තියෙන්නේ. චිත්‍ර ෆෙස්ටිවල් එක මේ තේවිල්ල මගේ ස්ටෝල් එක, ඒ වගේම මගේ ඇකඩමි එකේ ළමයි ඉන්නවා. ඒ කියන්නේ අපේ ආර්ට් සොසයිටි එකෙන් කරන හැම මාසෙම අන්තිමටම කරන දෙයක් තමයි මේ. අන්තිම දවස් දෙකේ කරනවා. සිකුරාදා සෙන්සුරාදා කරනවා. ඉතින් මෙතන හුඟක් වෙලාවට හොඳම චිත්‍ර ශිල්පීන් තමයි මෙතනට රැඳෙන්නේ. මේක ඇත්තටම චිත්‍ර ශිල්පීන්ට ලැබෙන ලොකුම අවස්ථාවක් තමයි ෆෙයාවේ එකෙන් මේ උදා කරලා දීලා තියෙන්නේ. ඉතින් මේ මෙතන තියෙන මගේ චිත්‍ර, මගේ හුඟක්ම මේ තියෙන ඔයිල් පේන්ටිං. මේක විශේෂත්වය තමයි මේ ෆෙයාවේ එකේ කරන මේ ආර්ට් ඇන්ඩ් ජස් එකේ ඔයිල් පේන්ටිං, ඇක්‍රලික්, එතකොට වුඩ් පේන්ටිං, ඔය හැම එකකම පේන්ටිංස් කරන කට්ටිය මෙතන ඉන්නවා. විශේෂයෙන්ම මම කරන්නේ ඔයිල් පේන්ටිං. ඔයිල් පේන්ට් තමයි මෙතන තියෙන්නේ. තව විශේෂ කෙනෙක් තමයි දැන් මෙතන මේ ෆෙයාවේ එකට මම අරන් මගේ ඇකඩමි එකේ දරුවන්ව මේ ආර්ට් ඇන්ඩ් ජස් චිත්‍ර ෆෙස්ටිවල් එකට. ඒකේ විශේෂම චරිතය තමයි තාලියා. තාලියාට තියෙනවා ලොකු ස්කිල් එකක්. මෙයාට ලස්සන ඇන්ගල්ස් තියෙනවා චිත්‍රවල. ඉතින් ලොකු ගමනක් යන්න පුළුවන් එක්කෙනෙක්. තාලියා අද මෙතන උදේ ඉඳන් චිත්‍ර ඇඳා. මොකද හුඟක් අයට ළමයිට මේ ලයිව් අඳින්න අමාරුයි. ඉතින් තාලියා ලයිව් ඇඳා. එයාගේ චිත්‍ර දාලා තියෙනවා මෙතන ප්‍රදර්ශනයට. විශේෂයෙන්ම මෙතන ආර්ට් ඇන්ඩ් ජස් චිත්‍ර ෆෙස්ටිවල් එකේ ඉන්නේ ඔක්කොම ප්‍රොෆෙෂනල්ලානේ. මේක අද දවසේ අපේ දරුවන්ට ලැබුණු ලොකුම අවස්ථාවක් තමයි මේගොල්ලන් මේ ෆෙයාවේ එකෙන් උදා කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ දරුවන්ගේ ඇකඩමි එකේ ළමයි ඇවිල්ලා ඒගොල්ලන්ගේ හැකියාවනු පෙන්වන්න ලොකු අවස්ථාවක් දීලා තියෙනවා. මේ ඉන්නේ දීනා, අපේ ආර්ට් ඇකඩමි එකේ තව දරුවෙක්. එයාගේ චිත්‍ර අනිත් චිත්‍ර වලට වැඩිය ටිකක් වෙනස්. එයාගේ හුඟක් වෙලාවට මේ පැච් ක්‍රමයට යන ඩිසයින් එකක් තමයි එයාගේ තියෙන්නේ. මේ මෙතනට ආපුවම බලන්න පුළුවන්. විශේෂම එක්කෙනෙක්, හොඳට හැකියාව තියෙන විශේෂම දරුවෙක්.
මෙතන තියෙන මගේ චිත්‍ර මගේ හුඟක්ම මේ තියෙන ඔයිල් පේන්ටිං මෙතන ඔයගලන්ට පේනවා ලොකු ගෑනු ළමයෙක්ගේ චිත්‍රයක් මේකේ නම විශ්වරින්නයි කියලා. ඒක ගැන හුඟක් වෙලාවට දැන් ලංකාව ඇතුළත කතා බහට ලක් වෙලා තියෙන ওই චිත්‍ර මේක ඊටාම විශේෂයි. මේකේ විශේෂත්වය කෙටියෙන් කියනවා නම් මේ ළමයාගේ ඇස් දෙක එයා දිහා බලන් ඉන්න කෙනෙක්ගේ දිහා මොන කෝණකින් ඉඳන් බැලුවත් ඒ පැත්ත හැරිලා තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. ලොකු ලොකු කතන්දර ගොඩාක් තියෙනවා මේ චිත්‍රය ඇතුලේ. විශේෂම එකක් මම ඇඳපු විශේෂම චිත්‍රයක්. ඒකම දැන් අද ෆෙස්ටිවල් එකේ හොඳම චිත්‍රය බවට පත් වෙච්ච එකක් තමයි මේ ටීනා කියන සුරතලාගේ චිත්‍රය. ඒක අද මේ මාසේ මේකේ අපේ ෆෙයාවේ මේ ෆෙස්ටිවල් එකේ හොඳම චිත්‍රය. ඔක්කොගෙම හොඳම චිත්‍රය. මේ ඇවිල්ලා තියෙන්නේ. මේක.